Hi everyone, welcome back to my YouTube channel. Velvet Vibes මගේ YouTube channel එකට අදත් ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. කොහොමද ඉතින් ඔයාලට? ඔන්න අද වීඩියෝ එකෙන් මම අරගෙන ආවේ අපිට ලේසියෙන්ම ගන්න පුළුවන් face wash වර්ග කීපයක් ගැන. එහෙනම් ඉතින් දිගටම මේ වීඩියෝ එක බලන්නකෝ. අපි අපේ මූණ පිරිසිදු කරගන්න පාවිච්චි කරන face wash එක අපේ සමට අහිත කරනව වෙන ඒ වගේම අපේ සම පෝෂණය කරන face wash එකක් වෙන්න ඕනි. මට හම්බ වුණ හොඳම ෆේස් වොෂ් එකක් තමයි මෙන්න මේ පොන්ඩ්ස් එකේ එන බ්‍රයිට් බියුටි ෆේස් වොෂ් එක. මේකෙන් අපේ සම හොඳට පිරිසිදු කරනවා විතරක් නෙමෙයි අපේ සමට හොඳ ග්ලෝ එකකුත් හම්බ වෙනවා. රුපියල් 700ක් වගේ මුදලකට අපිට මේක මිලදී ගන්න පුළුවන්. මේ ෆේස් වොෂ් එක ක්ලෙන්සින් ෆෝම් ෆේස් වොෂ් එකක් නිසා අපේ සමේ තියෙන තෙල් කුණු දූවිලි හොඳින් ඉවත් කරලා ගැඹුරින් පිරිසිදු කරනවා. ඔයාටත් හොඳ ග්ලෝ එකක් ගන්න හොඳ ෆේස් වොෂ් එකක් හොයනවා නම් මෙන්න මේ පොන්ඩ්ස් බ්‍රයිට් බියුටි ෆේස් වොෂ් එක පාවිච්චි කරලා බලන්න. අපිට එදිනෙදා පාවිච්චි කරන්න පුළුවන් තවත් හොඳ ෆේස් වොෂ් එකක් තමයි මෙන්න මේ Nature Secret brand එකේ එන පපායා ෆේස් වොෂ් එක. ඔයාට තියෙන සාමාන්‍ය සමක් නම් මේ ෆේස් වොෂ් එක ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. රුපියල් 360ක් වගේ මුදලකට අපිට මේක ගන්න පුළුවන්. මේ ෆේස් වොෂ් එකෙන් අපේ සම හොඳට පිරිසිදු කරලා ඒ වගේම අපේ සමට හොඳ පෝෂණයක් හොඳ පැහැපත් බවක් හම්බ වෙනවා. ඔයාටත් තියෙන normal skin එකක් නම් මේ Nature Secret එකේ පපායා ෆේස් වොෂ් එක ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඔයාට තියෙන normal dry skin එකක් නම් මෙන්න මේ Nature Secret එකේ carrot ෆේස් වොෂ් එක ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ස්කින් එක ග්ලෝ කරගන්න පුළුවන් තවත් හොඳ ෆේස් වොෂ් එකක් තමයි මේ Forever brand එකේ කොහොඹ කහ ෆේස් වොෂ් එක. හැබැයි මේක බ්ලීචින් ක්‍රීම් යූස් කරන කෙනෙක්ට නම් ගැලපෙන්නේ නැහැ. ඒ වගේම Forever brand එකේ එන මෙන්න මේ gold ෆේස් වොෂ් එකත් අපේ සමට ගොඩක් හොඳයි. අපේ සම හොඳින් පිරිසිදු කරලා සමට හොඳ ග්ලෝ එකක් ගේනවා. ඒ වගේම normal skin එකක් තියෙන කෙනෙක්ට මෙන්න මේ Jovis brand එකේ එන strawberry face wash එකත් පාවිච්චි කරන්න පුළුවන්. මේකෙන් අපේ සමේ හොඳට තෙතමනි ආරක්ෂා කරලා පැහැපත් බවක් ගේනවා. oily skin එකක් තියෙන කෙනෙක්ට මෙන්න මේ Nature Secret එකේ එන cucumber face wash එක පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට result තිබ්බ face wash එකත් comment කරන් යන්න අමතක කරන්න එපා.